මම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ කරන්න හේතුව මම කලින් වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති මගේ ඉස්කෝලේ ගැන. මම කොච්චරක් දුර ඉඳන්ද මගේ ඉස්කෝලේට යන්නේ, මම දරුවන්ට උගන්වන විදිය, පරිසරයත් එක්ක කොහොමද මම එයාලත් එක්ක ඉගෙනීම් කටයුතු කරන්නේ. අන්න ඒ ලස්සන පරිසරයට වුණු විනාශයක් පිළිබඳව ඔයාලත් මේ දවස්වල දකින්න ඇති. මුළු රටටම ව්‍යසනයක් ඇති වූ මොහොතක ඉතින් ලස්සන සුන්දර නිස්කලංක පරිසරයකින් වට වෙලා තියෙන මගේ ඉස්කෝලේට යනකොට වෙනදාට යහන්ගල මට දීපු සොඳුරු සිනහ අද උඩත් ගමේ නැහැ. මගේ ඉස්කෝලේ ඉස්සරහින් තියෙන මේ පේන යහන්ගල ගමේ ඉන්න පුංචි පැටව ටික වගේම එයාලගේ අම්මලා තාත්තලා දෙවියන්ට වගේ සැලකුවා. නෝරේ ඉඳන් උඩත්තවට උදේ හවස ගිහිල්ලා මේ පුංචි මල් කැකුළු වලට ගමේ අඳුරට ආලෝකය එකතු කරන්න උත්සාහ කරන මට කවදාවත් හිතුවේ නෑ උඩත්තව ගමේ මිනිසුන්ට යහන්ගල දෙවියෝ මේ වගේ නපුරු දෙයක් කරයි කියලා. උඩත්තව ගමේ ඉන්න ගමේ ලස්සන වගේම හිතේ ලස්සන තියෙන අහිංසක මිනිසු ටික. ඉතින් ඒ අහිංසක මිනිසුන්ට යහන්ගල වගේම ගමත් පන්සලත් සතා සිව්පා වුණොත් කැලේ වනරොදත් එක්ක තිබ්බ ගමේ ගජමිතුරු බැදීමට යහන්ගල මේ වගේ සාපයක් කරයි කියලා තාමත් නුවරට හිර වෙලා ඉන්න මට විශ්වාස කරන්න අමාරුයි. මේ ඉන්නේ උඩත්තව ඉස්කෝලේ මගේ පුංචි පැටව ටික. මෙයාලා මේ පෙන්වන්නේ ඉස්කෝලේ ඉස්සරහා පේන යහන්ගල දෙයියෝ. ඒ දෙවියන්ගේ සෙවණේ එයාලත් එක්ක ඇලේ දොලේ වෙලේ නියරේ ගමේ සිසලසෙතප මට මේක මහා හීනයක්. එදා උඩත්තවට ගිහපු මට ඒක මහා මෙරක් වුණාට අද මගේ පැටවුන්ට ඒක මලගයක්. එකම ගයක් ඉතුරු වෙන්න අනිත් හැම ගයක්ම අද මල ගමක්. හැබැයි පෙර කරපු පිනකට මගේ පන්තියේ පැටව කාටවත් කරදරයක් වෙලා නැහැ. හැබැයි යාළගේ යාළුවෝ සමහරක් අද යාළගේ ගමේම පස්සරට ගිහින් ඉවරයි. මගේ පැටව ටික වගේම ගමේ හැමෝම මේ වෙලාවේ ගොඩක් බයෙන් ඔයාලගෙත් අපෙත් උදව්වෙන් ඉස්කෝලේට වෙලා පණ ගැහෙන බහේ සීතලේ නිදි මරනවා කියලා තමයි එයාලා මට කිව්වේ. නෝරේ ඉඳන් උඩත්තවට යනකම් ගමේ ලස්සන ගැන වීඩියෝ කරපු මට ඒ ගමේම අඳුර බව ගැන කතා කරන්න වෙයි කියලා මට හිණකින්වත් හිතුවේ නෑ. හැබැයි යහන්ගල නැති කරපු මගේ පැටවුන් ටිකගේ සතුට එයාලගේ අම්මලාගේ අප්පච්චිලාගේ පස්සරට යට වුණු හිනාවට ආපසු ආලෝකයක් අරගෙන නෝරේ ඉඳන් උඩත්තවට එන්න ඔයාලගේ ගමේ ඉස්කෝලේ පුංචි ටීචර් ආසාවෙන් බලන් ඉන්නවා. මගේ පුතේ ඉස්කෝලේ පටන් ගන්නකම් එතකම් යට වුණු හිනා අල්ලගෙන ඉන්න ටීචර් ඉක්මනට එනවා.